දැන් හොඳට බලා ගන්න. මම ඔයාලට පොඩි දෙයක් කියන්න. දැන් බබාගේ අත් කටමින්ම ගන්න හැටි ඔයාලා දන්නවා. හරිද? එතකොට ඔයාලා දැන් මේ බබාගේ අත මේ මිමි ටික ගන්නෙ කොහොමද කියලා අපි බලමු. හරිද? දැන් මෙහෙම අත් කටමින්ම අරගෙන ඔයාලා ඒක දෙකට බෙදන්න. ඔයාලගේ බබාගේ අත් කටමින්ම අරගෙන දෙකට බෙදන්න. ඒ මිම්මට අඟල් 5ක් එකතු කරන්න. මම අර සම්මත ක්‍රමයේම කියලා දෙනවා. ඒකට පොඩි අයට කියලා තියෙන වෙනස් ක්‍රමේ නැතුව හේතුව හදිස්සියවත් ඔයාලට පස්සේ හරි මේ ක්‍රමේ ඉතාම වටිනවා. මේකට අඟල් 2ක් 3ක් එකතු කරගන්න පුළුවන් කැමැත්ත මත. එතකොට ඔයාලගේ අත ඔයාලගේ සයිස් එකට නිර්මාණය කරගන්න පුළුවන්. අර අපි අඟල් 5ක් විතර ඇති හොඳටම බබා චූටි නිසා බබාට මේ එකතු කරන අඟල් ප්‍රමාණය ඒ කොටසයි බබාගේ අතේ මේ මුළු කොටස එක පැත්තක මේ මුළු කොටසයි එකතු කරා මේ නාගය තමයි මේ එක පැත්තකට එන්නේ මිම්ම විදිහට රැඩි කරගන්න අපිට. ඊළඟට ඒ මිම්මම අපි තවත් මේ එකතු කරගන්නවා මේ පැත්තට මේ රෙද්දේ. එතකොට ඒ කොටස් දෙකේම මිම්ම එන්න ඕනේ. මොකද අපි බබාගේ මුළු අතේ මිම්ම දෙකට බෙදලානේ අඟල් 5ක් එකතු කරේ. එහෙනම් එන මිම්ම වැඩි කරන්න ඕනේ දෙකෙන් අන්න අපිට එනවා බබාගේ සම්පූර්ණ අතක බෝරිච්චි අතට ගන්න ඕනේ මේ අත්කට මිම්ම. හරිද? ඒක දෙකෙන් වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ අනිත් අතටත් ගන්නවන. තේරෙනවනේ? මේ අතේ මිම්මට දැන් අපි මුළු අතේ මිම්ම ගත්තා.